ඉතින් ඔයාලා ක්ලෝඩ් පාවිච්චි කරලා මොනාරි වැඩක් කරගෙන යන අතරමඟදී ඩේලි ලිමිට් එක ඉවරයි කියලා වෙරලා ඒ වැඩේ අතරමඟම නවතිනවා. ඉතින් මේ සල්ලි දීලත් මේ ලිමිට් එක ඉවර වෙන එක පට්ටම වදයන්න. ඉතින් එහෙම වෙලා ඔයාලට ක්ලෝඩ් එපා වෙලා නම් හිටියේ ඔන්න ඔයාලට හොඳ නිවුස් එකක් තියෙනවා. ඉතින් මේ ඇන්ත්‍රොපිස් සමගම අපි මේ කවුරුත් දන්න ඉලොන් මස්ක්ගේ SpaceX එකත් එක්ක ගහපු අලුත්ම ඩීල් එක නිසා දැන් ඔයාලගේ මේ ක්ලෝඩ් ලිමිට් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් එකපාරටම මෙහෙම දෙයක් වුණා. මම කියන්නම්. මේ අවුරුද්දේ අප්‍රේල් වෙද්දී ඇන්ත්‍රොපිස් සමගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30 පහු කරා. ඉතින් විශේෂම දේ තමයි ලෝකේ පුරාම GitHub එකේ සිද්ධ වෙන හැම පබ්ලික් කමිට් එකකින්ම 104ක්ම ඊවෙන්නේ මේ ක්ලෝඩ් කෝඩ් හරහා. ඉතින් වැඩේ තියෙන්නේ මේ තරම් ලොකු ඉල්ලුමක් මේ ක්ලෝඩ් ලගේ මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට දරා ගන්න බැරි වුණා. ඉතින් මේකට ආව මේ සෙනඟ වැඩිකමට සර්වර්ස් වලට මේ ලෝඩ් එක දරා ගන්න බැරි වුණා. ඉතින් ට්‍රැෆික් වැඩි වෙලාවට මේක හිර වෙන්න පටන් ගත්තා. ලිමිට්ස් ඉක්මනට රීච් වුණා. ඉතින් මේ නිසා මේක එපා වුණ මේ ක්ලෝඩ් යූසර්ස්ලාට එමින් සැරේ OpenAI ලගේ කොඩෙක්ස් එක පැත්තට මාරු වෙන්න පටන් ගත්තා. ඉතින් තවන්ගේ කස්ටමර්ස්ලා ටික ටික නැති වෙනවා කියලා තේරුණ ගමන් ක්ලෝඩ් එකේ CEO කෙලින්ම ගියේ ඉලොන් මස්ක් ගාවට. ඉලොන් මස්ක් ගාවට ගිහලා ගිවිසුමක් අත්සන් කරා. ඉතින් ඉලොන් මස්ක්ගේ SpaceX ආයතනය මේ මෑතකදී XAI එක්ක එකතු වෙලා දැනට තියෙන ලෝකෙ සුපිරියම පරිගණක වෙන කොලොසස් එක පවරා ගත්තා. මේක තියෙනවා Nvidia GPU 2,20,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මෙගාවට් 300ක දැවැන්ත පවර් එකක්. ඉතින් මේ ගිවිසුමත් එක්ක මේක ක්ලෝඩ් වලින් පාවිච්චි කරන්න ඒගොල්ලන්ට තවස්තාවක් ලැබුණා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ක්ලෝඩ් එකේ ලිමිට්ස් දැන් වෙනදට වැඩිය වැඩිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ Opus API ලිමිට්ස් උත් සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ගිවිසුමේ කවුරුත් කතා නොකරන රහසකුත් තියෙනවා. ඒ තමයි Anthropic සහ SpaceX එකතු වෙලා මේ අභ්‍යවකාශ Norbit එකේ දැවැන්ත AI data centers හදන්න යනවා. ඉතින් මේක තමයි මේ ලෝකේ ප්‍රධාන පෙළේ AI lab එක අභ්‍යවකාශයේ කම්පියුටර් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හදන්න ප්‍රසිද්ධියේ පොරොන්දු වෙන පළවෙනි වතාව. ඉතින් AI ලෝකේ දැන් හැමදාම මේ වගේ හිතා ගන්නවත් බැරි පෙරලිකාර සිද්ධි හැමදාම සිද්ධ. ඉතින් ඔයාලා මේ SpaceX සහ Anthropic සමග හවුල ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න.